අහම්බෙන් හරි ඔයා මේ වීඩියෝ එක දැක්කනම් මේ වීඩියෝ එකේ කියන දේවල් ඔයාට ඇකියුරේට් වෙනවා. ඉතින් සියලු දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවත් මගේ channel එකට කොහොමද ඔයාලට? වෙනද වගේම හැමදෙනාම ගොඩක් හොඳින් සතුටෙන් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔයාගේ ඉදිරි සතිය ගැන. ඉදිරි සතිය ඔයාගේ ජීවිතේට සිද්ධ වෙන දේවල් මොනවද? ධනාත්මක දේවල් වෙන්න පුළුවන්, ඍණාත්මක දේවල් වෙන්න පුළුවන්, විශේෂ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරි සතියට ඔයා කොහොමද මුහුණ දෙන්න ඕනේ? ඔයාට ලැබෙන දේවල් මොනවද ඉදිරි සතියට? ඉතින් මෙන්න මේ හැම දෙයක් ගැනම අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අද වීඩියෝ එක බලන්න නම් එහෙම නැත්නම් මේ වීඩියෝ එක ඇකියුරේට් වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දැකීම පමණක් ප්‍රමාණවත් කියන එක හොඳටම මතක තියාගන්න. ඉතින් ඔයා YouTube එකේ උඩ පල්ලා යනකොට අහම්බෙන් හරි මේ වීඩියෝ එක දැකලා ඔයාට ස්කිප් කරන්න නැතුව බලන්න හිතනවා නම් අද රීඩින් එකේ කියන ගොඩක් කරුණු ඔයාගේ ජීවිතේට අනිවාර්යයෙන්ම බලපානවා කියන එක මතක තියාගන්න. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේ ඔයාලට ලබා දෙනම ජෙනරල් රීඩින් එකක්. ඉතින් මේ රීඩින්ග්ස් ගොඩක් වෙලාට කට්ටියට ඇකියුරේට් වෙනවා. ඉතින් පල්ලෙහා කමෙන්ට් දානවා ගොඩක් කට්ටිය ඇකියුරේට් වුණු විදිය එයාලගේ ජීවිතේට. මේට අමතරව ඔයාලට පුළුවන් ඔයාලගේ පෞද්ගලික ප්‍රශ්න වලට මගෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න, පර්සනල් ටැරොට් රීඩින් එකක් ලබා ගන්න. ටැරොට් රීඩින් එකක් කරා ඔයාගේ ජීවිතේට ඇතුළත් වෙන ඕනම ප්‍රශ්නයක් ගැන මගෙන් ඔයාලට රීඩින් එකක් ගන්න පුළුවන්. ඉතින් ආදරය ගැන ප්‍රශ්න දින කට්ටිය ඉන්නවා, රැකියාව ගැන ප්‍රශ්න දින කට්ටිය ඉන්නවා, ආර්ථික ප්‍රශ්න දින කට්ටිය ඉන්නවා. ඒ වගේම ජීවිතය ගැන අනාගතය ගැන දැනගන්න අවශ්‍ය කට්ටිය ඉන්න. ඉතින් මේ හැම දිනාටම පුළුවන් මැසේජ් එකක් දාලා වෙලාවක් වෙන් කරගන්න. ඔයාලගේම පර්සනල් රීඩින් එකකට. ඒ වගේම තමයි කියන්නෝනේ සමහරක් කට්ටියට තියෙනවා කාටවත් කියා ගන්න බැරි ප්‍රශ්න. ඕනම දෙයක් ඔයාලට මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඔයාලගේ පෞද්ගලිකත්වය 100%ක්ම ආරක්ෂිත බව මතක තියාගන්න පර්සනල් රීඩින් එකක් තුළ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ යන කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම මේ විදිහට මගේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් ඔයා channel එක subscribe කරගෙනම දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා. හරි. එහෙනම් අපි බලමු අද රීඩින් එකෙන් ඔයාගේ ඉදිරි සතිය ඔයාට කොහොමද කියලා. ඉතින් රීඩින් එකෙන් ඔයාට කියන පළවෙනිම දේ තමයි මේ දවස්වල මොකක් හරි පීඩාකාරී තත්වයක ඉන්නවා නම් ඔයා ඔළුව එක තැනක නැත්තම් මනසට කිසිම නිදහසක් නැත්තම් මානසික ඒකාග්‍රතාවය කියන දේ බිඳුවරම වැටලා නම් වාගේ ફોකස් එක නැත්තම් දෙයකට ફોකස් කරලා වැඩ කරන්න බැරි නම් සමහරවිට මේ වීඩියෝ එක බලනවා ස්ටඩි කරන කෙනෙක් වෙන්න පුළුවන් පාඩම් කරන කෙනෙක් වෙන්න පුළුවන් හිත නිතරම එහෙම යනවා එක තැනකට යොමු කරගන්න බෑ අමාරුයි. මෙන්න මේ වගේ තත්ත්වයක ඉන්න කෙනෙක් නම් ඔයාලට කියන්න තියෙනවා ඔයාගේ ફોකස් එක හදා ගන්න පුළුවන් වෙනවා. ඔයාට ඉදිරි සතිය ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාගේ මනස එක තැනකට ගන්න පුළුවන් වෙනවා. සමහර විට ඔයා මෙඩිටේෂන් වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. භාවනා කරන්න වගේ යොමු වෙන්න පුළුවන්. ඔයාගේ ආගමට අනුව විවිධ මෙඩිටේෂන් ක්‍රම තියෙන්න පුළුවන්. මේ දේවල් සහ යොමු වෙන සතියක් වෙන්න පුළුවන්. ඔයා ආධ්‍යාත්මික දියුණුව කරා ළඟා වෙන සතියක්. ඒ වගේම යථාර්ථයේ ජීවිතයේ තේරුම් ගන්න සතියක් කියන කරගෙන කියනවා. අර බොරුවට දේවල් ගැන උනට වැඩි හිතලා හිත කලබල කරගන්න එකක් නෑ. බොරුවට දුක් වෙන එකක් නෑ. අනවශ්‍ය විදිහට සතුටක් ලබන්න උත්සාහ කරන එකක් නෑ ජීවිතේ. අනවශ්‍ය විදිහට එන්ජොයි කරන්න හිතන එකක් නෑ. සමහර කට්ටිය ජීවිතේ එන්ජොයි කරනවා කියලා කරන්නේ ගොඩක් වෙලාට මේ දවස්වල සමාජයේ තියෙන මොකක් හරි ට්‍රෙන්ඩ් එකකට මොකක් හරි දෙයක් කරන එක. ඇත්තටම ජීවිතේ එන්ජොයි කරන කට්ටිය සමහරක් වෙලාවට අඩුයි. සමහරක් කට්ටිය ගොඩක් වෙලාවට අනවශ්‍ය විදිහට මුදල් වීදම් කරනවා මේ ජීවිතේ එන්ජොයි කරන්න. නමුත් ඒ කට්ටියගේ ලබන දෙයක් නැහැ. සමාජයට දෙයක් පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. තමන්ගේ ජීවිතේ ඇත්තටම එන්ජොයි කරන්න පුළුවන් සතියක් තමයි ඉදිරි සතිය. අනවශ්‍ය දේවල් කරන්නේ නැතුව හිත එක තැනක තියාගෙන එක දෙයකට ફોකස් කරලා එක වැඩක් හරියට කරන්න අනිවාර්යෙන්ම ඉදිරි සතිය අතට උත්සාහ කරයි කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේ තමයි මේ දවස්වල ඔයාගේ හිතේ තියෙන මොකක් හරි දුකක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් ඔයාට පුළුවන් වෙනවා කාත් එක්ක හරි කියලා ඒ හිතේ තියෙන ප්‍රශ්නේ නැති කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ හිතේ මොකක් හරි දුකක් තියෙනවා නම් ඒ දුක රිලීස් කරගන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් සමහරක් වෙලාවට අපේ හිතේ ප්‍රශ්නයක් තියෙද්දි ඒ ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්න ඕනේ තමයි අනිවාර්යෙන්ම. නමුත් ඒක කාත් එක්ක හරි කිව්වට පස්සේ ඒ ප්‍රශ්නේ ගැන අපිට තියෙන බය සමහරක් වෙලාවට නැති වෙනවා. ඒක නා ඒ ප්‍රශ්නෙට කියන දේවලුත් එක්ක අපේ හිතේ පොඩි මොටිවේෂන් එකක් ඇති වෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් ඊට පස්සේ අපිට. ඉතින් මේ වගේ ඔයාට ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නයක් ගැන කාත් එක්ක හරි කතා කරන අවස්ථාවක් ලැබෙයි. විශේෂයෙන්ම මේ කතා කරන කෙනා ගොඩක් විශ්වාසවන්ත කෙනෙක්. ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් වාගේ වෙන්න ඉන්න පෙම්වතිය එහෙම නැත්නම් වෙන්න ඉන්න පෙම්වතා වෙන්න පුළුවන්. මේ විදිහට ක්‍රෂ් එකක් ඉන්නවා නම් ඔයාට එයාත් එක්ක ටිකක් හොඳට කතා බහ කරනවා නම් එයාට වාගේ හිතේ තියෙන දෙයක් ඔයාට කියන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හිතේ තියෙන මොකක් හරි කාලයක් තිස්සේ විඳවපු මොකක් හරි දුක් සහිත ස්වභාවයක් වෙන්න පුළුවන්. කාත් එක්ක හරි කියලා ඒ ප්‍රශ්න ඒ හිතේ තියෙන දුක ඔයාට රිලීස් කරගන්න පුළුවන් වෙනවා කියන එක රීඩින්ගෙන් කියනවා. ඔයාව අහන් ඉදී කවුරු හරි හොඳට ඇහුම්කන් දෙයි ඔයාට. ඔයාගේ හිතේ තියෙන දේවල් ඉතින් ඔයාට කියාගෙන යන්න තමයි තියෙන්නේ ඉදිරි සතිය ඇතුළත. ඔයාට ඒ හම්බෙන අවස්ථාව තුළ. ඒ වගේම තමයි රීඩින්ගෙන් කියනවා ඔයාගේ ජීවිතේට හොඳ මොටිවේෂන් එකක් හම්බ වෙනවා ඉදිරි සතිය ඇතුළත. සමහරක් වෙලාවට ඔන්න අවුරුද්දේ ආරම්භයේදීම ලොකු මොටිවේෂන් එකකින් ඔයා 26 වර්ෂය පටන් ගන්න ඇති. දැන් ජනවාරි මාසෙ ඉවරයි. පෙබරවාරි මාසෙ තමයි පටන් ගන්න. ඉතින් මේ ආරම්භ වෙලා තියෙන පෙබරවාරි මාසෙ ඉතින් සමහරක් වෙලාවට ඔයාගේ කලින් තිබු මොටිවේෂන් එක දැන් නැති වෙලා. ඔන්න ඔයා කරන වැඩ ටික ටික අසාර්ථක වෙගෙන එනවා. ඉතින් ඔයා කාත් එක්ක හරි කතා කරද්දී සමහරක් විට ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම අර කලින් කිව්වා වගේ ඔයාට ජීවිතේට කිට්ටු කෙනෙක් වෙන්න පුළුවන්. මේ කෙනා කියන දේවලුත් එක්ක ඔයා අලුත් මොටිවේෂන් එකක් ඇති කරගනි ඔයාගේ ජීවිතේට. අලුතෙන් හිතන්න පටන් ගනි දේවල් ගැන. සමහරකට කම්මැලි වෙලා වැඩ පරක්කු කරන කෙනෙක් නම් කල් දාන කෙනෙක් නම් ඔයා අලුතෙන් දේවල් කරන්න පටන් ගනි. පරණ වැඩ ඉවර කරන්න උත්සාහ කරයි ඉක්මනටම. ඒ වගේම ජීවිතයට ලැබෙන මේ මොටිවේෂන් එකත් එක්ක ඉදිරි සතිය ඇතුළත බොහෝ දුරට නැවත වාරයක් තමන්ගේ වැඩ කටයුතු ටික පිළිවෙලට කරන්න පටන් ගන්නවා කියන එක රීඩින්ගෙන් කියනවා. ඒ වගේම තමයි ක්ෂණික දේවල් වලට යොමු වෙන එක ඔයා ටිකක් අඩු කරයි ඉදිරි සතිය ඇතුළත. ක්ෂණික දේවල් වලට කිව්වේ සමහරක් විට ඔයා පහුගිය කාලයේ පුරාවටම ක්ෂණික දියුණුව, ක්ෂණික ආර්ථික දියුණුව, ක්ෂණිකව කෙනෙක්ව ලබා ගන්න එක, ක්ෂණිකව තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයක් පතපු කෙනෙක් නම් ඔන්න ගොඩක් උනන්දුවෙන් කෙටි ක්‍රම හොයපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම හොයලා යම් ආකාරයකට ජීවිතය අසාර්ථක වුණ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා කාලෙත් එක්ක මේ කරපු දේවල් වල ප්‍රතිඵල දකිනවා ඉදිරි සතිය ඇතුළත. එහෙම දැකලා ඔයා යථාර්ථය තේරුම් ගන්නවා. ඔයාට ඇත්තටම ක්ෂණිකව දේවල් කරන්න බෑ. ඔයා ටික ටික තමයි දියුණු වෙන්න ඕනේ. ඔයා මෙන්න මේ සත්‍ය එහෙම නැත්නම් මේ යථාර්ථය ඉදිරි සතිය ඇතුළත තේරුම් ගන්නවා. මෙහෙම තේරුම් ගන්නවත් එක්ක ඔයා ටික ටික උත්සාහ කරලා ඔයාගේ වැඩ කටයුතු ඉක්මනට ඉවර කරන්නේ නැතුව, එක දවසින් ඉවර කරන්නේ නැතුව, ඔයාගේ ටාගට්ස් වලට සතියෙන් දෙකෙන් යන උත්සාහ කරන්නේ නැතුව පොඩි පොඩි ටාගට්ස් වලට මුලින් යන්න උත්සාහ කරයි. පොඩි පොඩි දේවල් මුලින් කරන්න ඉගෙන ගනි. ඒ වගේම කෙටි ආරම්භයන් ලබා ගන්න උත්සාහ කරයි. ඉතින් ඇත්තටම අද ගොඩක් කට්ටියට තියෙන ලොකුම ගැටලුව තමයි ක්ෂණිකව කොහොමද මුදල් උපයන්නේ, ඉක්මනින් කොහොමද දියුණු වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් තමයි ගොඩ දෙනෙක් කල්පනා කරන්නේ. ඉතින් එහෙම නැත්නම් ඉදිරි සතිය ඇතුළත ඔයාගේ කැපැසිටි එක තේරුම් ගනි. ඔයාගේ ධාරිතාවය කොච්චරද, කොයි වගේ ප්‍රමාණයක්ද ඔයාලට කරන්න පුළුවන් වැඩ, මොන වගේ හැකියාවන්ද ඔයාලට තියෙන, මේ දේවල් තේරුම් ගන්න. ඒ දේවල් වලින් ප්‍රයෝජන ගන්නවා ටික ටික ඉදිරි සතිය ඇතුළත. ඉතින් මේ ඉදිරි සතිය කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ අපි කියන්නේ හැරවුම් ලක්ෂයක ආරම්භයක් ඉදිරි සතිය. විශේෂයෙන්ම කියන්න ඕනේ මතක් කරගන්න මේ වීඩියෝ එක අහම්බෙන් හරි දැකලා අනිවාර්යෙන් මේ වෙනකම් බලනවා නම් ඔයාගේ ජීවිතේ ගොඩක් අවස්ථාවල කෙටි ක්‍රම හොයපු කෙනෙක් වෙන්න පුළුවන්. ක්ෂණික ජයග්‍රහණ වලට යොමු වෙන්න උත්සාහ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඉදිරි සතියේදී ඔයා මෙන්න මේ තත්වයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ටර්නින් පොයින්ට් එකක් ලබා ගන්නවා ජීවිතේ. ඒ යථාර්ථය තේරුම් අරගෙන Tamanට පුළුවන් දේෙන් මුලින් පටන් අරගෙන ජීවිතේ සාර්ථකත්වයට කරා යන්න උත්සාහ කරනවා. ඒ වගේම ඉදිරි සතිය ඇතුළත ඔයාලට සුභාරංචියක් අහන්න ලැබෙනවා. ජීවිතේට මොකක් හරි සුභාරංචියක් අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම මේ විදිහ කෙනකින් ආස්කවුට් කරලා ඉන්න කෙනෙක් නම් ඔයා. එහෙම නැත්නම් දැන් කාලයක් තිස්සේ කෙනෙක්ගේ කතා බහ කරනවා. එයා කැමැත්ත දෙන්නෙම නැහැ. එයා උත්සාහ කරනවා. ඔයාලට කැමැත්ත හම්බෙන්නෙම නැහැ. ඔන්න ඉදිරි සතිය ඇතුළත එක්ක එයාගෙන් ඔයාලට ඉඟියක් ලැබෙයි. එයා කැමති කියන එකට. එහෙම නැත්නම් ඔයාලට ඩිරෙක්ට් ආන්සර් එකක් ලැබෙයි. පිළිතුරක් ලැබෙයි. කෙනෙක්ගෙන් ආස්කවුට් කරලා මේ විදිහ පිළිතුරක් ලැබෙනකම් බලන් ඉන්න කෙනෙක් නම්. ඒ වගේම තමයි ඉදිරි සතිය ඇතුළත සම්බන්ධතාවය තුල තියෙන ප්‍රශ්නයක් ඉවර කරගනි කියන එක රීඩින්ගෙන් කියනවා. ඉතින් මේ දවස්වල මොකක් හරි දෙයක් කියන සම්බන්ධතාවය තුල ප්‍රශ්නයක් තියෙනවා නම් මේක සමහරක් විට ඔයාගේ ක්‍රෂ් එකත් එක්ක ඔයාලට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහරක් විට ඔයාගේ ආදර සම්බන්ධතාවයේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මේ විදිහ විවාහ වෙලා ඉන්න විවාහ ජීවිතය තුළ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකක්ම හරි විදිය සම්බන්ධයක් ඔයාලට මේ විදිහ තියෙනවා නම් ඒ සම්බන්ධතාවයේ තුල තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ කතා කරලා විසඳගනි ඉදිරි සතිය ඇතුළත. ඉතින් දෙන්නට ප්‍රශ්න විසඳගත්ත ටිකක් රණ්ඩු වෙලා නම් කෑ ගහගෙන නම් එහෙම නැත්නම් වෙනත් විදියකින් නම් සමහරක් විට બ્લોක් කරලා තියෙනවා නම් ඔයා ආදරය කරන කෙනා නැත්නම් ඔයා එයාව બ્લોක් කරලා තියෙනවා. මෙන්න මේ වගේ විදියට නම් ප්‍රශ්න විසඳගත්තේ වෙනස්ම විදිවලට නම් ඔයාලට ආවෙනික වෙච්ච ඉදිරි සතිය ඇතුළත
ජීවිතයට තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්න සම්බන්ධතාවය තුළ හොඳට කතා බහ කරලා අවබෝධයෙන් යුතුව ප්‍රශ්නයක් විසඳ ගන්නවා කියන එක රීඩින් එකෙන් කියන. සමහරක් විට මේ වෙද්දි බ්‍රේක්අප් වෙන්න යන සම්බන්ධතාවයක් නම් එහෙම බ්‍රේක්අප් වෙන ගමන් නම් තියෙන සම්බන්ධතාවය බොහෝ දුරට මේ සම්බන්ධතාවය තුළ ඉස්සරහට ඉන්නවද එහෙම නැත්නම් මේක නවත්තලා දානවද කියන එක ගැන හොඳට කතා බහ කරලා තීරණයක් ගනි විසඳුමක් ලබා ගැනීම කියන එක රීඩින් එකෙන් කියනවා ඉදිරි සතිය ඇතුළත. ඒ වගේම තමයි දැන් මේ වෙද්දි ජීවිතයට තියෙන්නේ අවස්ථා ගොඩක් නම් එකක් නැත්නම් ඔයාට දැන් පාරවල් ගොඩක් තියෙනවා. එක්වා රැකියාවක් කරන ගමන් පොඩි බිස්නස් එකකුත් කරනවා. ඒ වගේම විදේශගත වෙන්නත් අදහසක් තියෙනවා. මේ වෙද්දි ඔයා සමහරක් විට එක ඒජන්සි වලට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හිතනවා නෑ මේ ඔක්කොම පැත්තකින් තියලා මම අධ්‍යාපනික අවස්ථාවක් කරා යොමු වෙන්න ඕනේ. ඒ සඳහා උනන්දු වෙන්න ඕනේ කියලා දැන් ජොබ් එකක් කරන ගමන් ඔයාගේ බිස්නස් එකකුත් කරන ගමන් ඔන්න ආයෙත් අධ්‍යාපනය කරා යොමු වෙන්න හදනවා. එහෙම නැත්නම් ඔයාට අධ්‍යාපනික අවස්ථා කිහිපයක් තියෙනවා මේ වෙද්දි. ඔයා මොකක් හරි හොඳ ඩිග්‍රී එකක් කරනවා, ඒකම ඩිප්ලෝමා එකක් කරනවා, වෙනත් කෝස් එකක් කරනවා, සමහරවිට වෘත්තිමය සුදුසුකමක් හදාගන්න උත්සාහ කරනවා. මේ වගේ අවස්ථා ගොඩක් මේ විදිහේ ජීවිතේට තියෙනවා නම් දේවල් ගොඩක් කරන්න උත්සාහ කරනවා. එක දෙයකට ફોකස් කරන්නේ හැම දෙයකම ටික ඔයා මේ විදිහේ කරගෙන යන කෙනෙක් නම් ඔයාට හොයාගන්න පුළුවන් ඉදිරි සතිය ඇතුළත මේ හැම පාරකින්ම හරිම පාර මොකක්ද ඔයා තෝරගන්න ඕන හරිම දේ මොකක්ද. මේ විදිහේ දේවල් ගොඩක් කරගෙන යනවා නම් ඔයා මේ දේවල් කරගෙන යන ගැටලුවක් නැහැ. නමුත් ඔයා මූලිකත්වය දෙන්න ඕනේ මොකටද? ප්‍රයොරිටි එක දෙන්න ඕනේ මොකටද කියන එක ඔයාට ඉදිරි සතිය ඇතුළත අනිවාර්යෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා මොකක් හරි ක්‍රමයකින්. ඒ වගේම ඊට පස්සේ ඔයාගේ තෝරාගත්ත දෙයට මූලිකත්වය දීලා කටයුතු කරයි කියන එක රීඩින් එකෙන් කියනවා. ඒ වගේම තමයි රීඩින් එකෙන් කියනවා ඉදිරි සතිය ඇතුළත මම දැන් කලින් කිව්වා සම්බන්ධතාවය තුළ ප්‍රශ්නයක් විසඳ ගන්නවා කියලා. ඒ වගේම ඔයාගේ ජීවිතයට අදාළ මොකක් හරි මේ විදිහ ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. එක්ක හොඳම මාර්ගය වට හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔය ප්‍රශ්නේ විසඳ ගන්නවා කියන එකත් රීඩින් එකෙන් කියනවා. ඉදිරි සතිය කියන්නේ මනසට නිදහසක් ලැබෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන සතියක්. හිතේ තියෙන බර නිදහස් කර ගන්න පුළුවන්. හිතේ තියෙන ගැටලු නිදහස් කර ගන්න පුළුවන් සතියක් තමයි ඉදිරි සතිය කියලා කියන්නේ. ඒ වගේම ඉදිරි සතිය තුල අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන දේ වෙනවා. ඔයාට කේන්ද ගිහිල්ලා ඔයා කියන දෙයක් හින්දා ඔයත් එක්ක එක්ක ආදරය කරන කෙනා සමහරක් වෙලාවට තරහ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් තරහ වෙන්න පුළුවන්. ගෙදර කට්ටිය තරහ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ හස්බන්ඩ් වයිෆ් ඔයත් එක්ක තරහ වෙන්න පුළුවන්. ඉතින් ඉදිරි සතිය ඇතුළත කේන්ති යයි සමහරක් විට ඔයාට අවස්ථා කිහිපයකම. නමුත් එහෙම කේන්ති ගිය වෙලාවට කාත් එක්ක දෙලිය කතා කරන්න යන්න එපා. විශේෂයෙන්ම ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටියත් එක්ක ඒ කේන්තිය පිට කරන්නේ නැතුව පුළුවන් තරම් ඔයා තුළම ඒ කේන්තිය තියාගන්න කියලා මතක් කරනවා. මොකද ඔයා කියන දෙයකට අනිවාර්යෙන්ම කෙනෙක්ගේ හිත ගොඩක් රිදෙනවා කියන එක තමයි රීඩින් එකෙන් කියන්නේ. ඉතින් සම්බන්ධතාවය කියන දේවල් අපිට ගොඩනගා ගන්න හරි අමාරුයි. ඒවා නැති කරලා දාන්න හරිම ලේසි. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරන ඉදිරි සතිය තුළ වැඩි කේන්ති ගන්න නැතුව තමන්ගේ ජීවිතේට එන ප්‍රශ්න පුළුවන් විදිහට විසඳ ගන්න. ඒ වගේම තමයි ඉදිරි සතිය ඇතුළත ඔයා ගැන උනන්දු වෙන කෙනෙක්, ඔයා ගැන ඇත්තටම හිතන කෙනෙක්, ඔයාට ආදරය කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ගැන හොයලා බලන කෙනෙක් ගැන ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. දැන් සමහරක් විට ඔයාට යාළුවෝ ගොඩක් ඉන්නවා. මේ යාළුවෝ මේ ගොඩ අතරින් ඔයාගේ හොඳම යාළුවෝත් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ හැමෝම අතරින් ඔයා ගැන ඔයා නැති වෙලාවටත් හොයලා බලන ඔයාව ජීවිතේ ඉස්සරහට අරන් යන්න උත්සාහ කරන යාළුවෙක් ගැන මට දැනගන්න පුළුවන්. මේක සමහරක් වෙනත් යාළුවෙක්ගෙන් දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් එයා කරන දෙයකින්. එහෙම නැත්නම් ඔයාට ආදරය කරන කෙනෙක් ගැන මට දැනගන්න පුළුවන් වෙනවා. සමහරක් විට ඔයාට යාළුවෝ ඉන්නවා. මේ යාළුවෝ අතරින් ඔයාට ආදරය කරන කෙනෙක් ඉන්න පුළුවන්. ඔයාගේ විරුද්ධ පාර්ශවයක්. ඒ කියන්නේ ඔයා ගර්ල් කෙනෙක් නම් ඔයාට ඔන්න බොයිස්ලා යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නා. මේ පිරිස අතරින් ඔයාට කෙනෙක් ආදරය කරනවා ඔයා දන්නේ නැහැ මීට කලින්. ඔයාට ඒක ගැන දැනගන්න පුළුවන් වෙයි. ඔයා බොයි කෙනෙක් වුණත් ඔන්න ඔයාට ගර්ල්ස්ලා යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා නම් ඒ අතරින් ඔයාට ආදරය කරන කෙනෙක් ගැන ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. එක්ක තවත් යාළුවෙක් එමාගෙන් නැත්නම් එයා කියන කරන දේවල් වලින්. ඉතින් මෙන්න මේ ගැන අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න. ඉදිරි සතිය ඇතුළත ඔයා ගැන උනන්දු වෙන, ඔයා ගැන හොයලා බලන, ඔයාට ආදරය කරන කෙනෙක් ගැන ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි වෙයිද නැද්ද කියලා දෙගඩියාවෙන් ඉන්න දෙයක්. මොකක් හරි දෙයක් මේක මේ විදිහට වෙයිද එහෙම නැත්නම් වෙන්නේ නැති වෙයිද කියලා බයෙන් ඉන්න දෙයක්. සමහරක් විට පර්මිෂන් එකක් ලැබෙයිද නැද්ද? සමහරක් විට ඔයාට සැලරි එක වැඩි වෙයිද නැද්ද? සමහරක් විට ඔයාට කෙනෙක්ගේ කැමැත්ත හම්බෙයිද නැද්ද? එහෙම නැත්නම් ඔයා කරපු මොකක් හරි දෙයක්
කාට හරි අහු වෙයිද නැද්ද? ඒක මම ගාන්ට පිළිවෙලට ඒ වැඩේ ලස්සනට කරා. ඒක අහු වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙයි. අර ඒ වගේ සමහරවිට හොර වැඩක් වෙන්න පුළුවන් මේක. අහු වෙයිද නැද්ද? මෙන්න මේ වගේ වෙයිද නැද්ද කියලා දෙගඩියාවෙන් ඉන්න දෙයක්. හොඳ පැත්තට වෙයි කියන එක රීඩින් එක. ඒ කියන්නේ ඔයා බලාපොරොත්තු වෙනවා නම් මේක මේ විදිහට තමයි වෙන්න ඕනේ. ඒ දේ මේ විදිහට වුණොත් ගොඩක් හොඳයි. මට වාසිදායක විදිහට වුණොත් ගොඩක් හොඳයි. මෙන්න මේ විදිහට ඔයා බලාපොරොත්තු වෙන විදිහට ඒ දේ සිද්ධ වෙයි කියන එක රීඩින් එකෙන් කියනවා. සමහරවිට රිසල්ට් එකක් එනකම් බලන් ඉන්න කෙනෙක් නම් ඔයා ඔන්න එක්සෑම් එකක් ලේද ඒක රිසල්ට් එක එනකම් බලන් ඉන්න හොඳ ප්‍රතිඵලයක් එයිද නරක ප්‍රතිඵලයක් එයිද ඉතින් මෙහෙම බලාපොරොත්තු වෙන කෙනෙක්ට බොහෝ දුරට වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියන එක තමයි රීඩින් එක කියන්නේ. වෙයිද නැද්ද කියලා දෙයකට පිළිතුරක් බලාපොරොත්තු වෙමින් හිටියනම් ඔයාට වාසිදායක විදිහට දෙයක් සිද්ධ වෙයි කියන එක රීඩින් එකෙන් කියනවා. කොහේ හරි ගමනක් යොදාගෙන හිටියා නම් ඉදිරි සතිය ඇතුළත යන්න ඒ ගමන අනිවාර්යයෙන්ම යන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ට්‍රිප් එකක් වගේ විනෝද චාරිකාවක් යන්න හිතන් කියන ඔන්න යන්න පුළුවන් වෙන අනිවාර්යයෙන්ම තවත් පස්සට යන එකක් නෑ. ඒ ගමන ඊට අමතර වෙන මොකක්ම හරි ගමනක් වා යොදාගෙන හිටියා නම් ඔන්න ඔයාලට අනිවාර්යයෙන් මේක යන්න අවස්ථාව ලැබෙනවා කියන තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම තමයි ඉදිරි සතිය ඇතුළත ඔයා කාලයක් තිස්සේ කෙනෙක්ට වෙන්න පුළුවන් පිරිසකට වෙන්න පුළුවන් තේරුම් කරන්න උත්සාහ කරපු දෙයක් ඒ කට්ටිය පිළිගන්නේ හරි. ඔව් ඒක තමයි ඇත්ත. ඒ දේ තමයි වෙන්න ඕනේ. එන්න මේ විදිහට ඉදිරි සතිය ඇතුළත ඔයා කියන දෙයක් කෙනෙක් එහෙම නැත්නම් කිහිප දෙනෙක් පිළිගන්න පුළුවන්. ඔයා හිතන්න ඔයා රැකියාව කරන තැන ඔයා ගිහලා නිලධාරීන්ට කියනවා නිතරම කාලයක් තිස්සේ කියනවා මෙන්න මේ දේ වෙන්න ඕනේ. ඒක සැලරි එක වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් වැඩ අඩු වෙන්න ඕනේ. මෙන්න මේ වගේ පිරිසක් ඉන්න ඕනේ මේ වැඩ ටික කරන්න කියලා කියන්න උත්සාහ කරනවා. නමුත් හොඳ ආන්සර් එකක් හම්බෙන්නේ පිළිගන්නේ නැහැ කවුරුත්. එමත් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් දෙයක් කියන්න උත්සාහ කරන පිළිගන්නේ නැහැ. යාළුවන්ට දෙයක් කියන්න උත්සාහ කරනවා පිළිගන්නේ නැහැ. ගෙදර කට්ටියට වෙන්න පුළුවන් මේ දේ කියන්න උත්සාහ කරනවා. කවුරුත් ඔයා කියන දේ පිළිගන්නේ නැහැ. කාලයක් තිස්සේ මෙහෙම ඔයා කියපු දෙයක් හරි. ඔව් ඒක තමයි ඇත්ත කියන එක කෙනෙක් එහෙම නැත්නම් කිහිප දෙනෙක් පිළිගන්න පුළුවන් කියන එක රීඩින් කියනවා. ඉතින් බලන්න කාලයක් තිස්සේ කෙනෙක්ට දෙයක් කී හිටියා නම් ඔන්න ඉදිරි සතිය ඇතුළත කිහිප වතාවක්ම ඔයා ඒ දේ යාට කියන්න. මොකද ඒ කෙනා ඒ දේ පිළිගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඉදිරි සතිය ඇතුළත. ඉතින් ඔයාගේ ඉදිරි සතිය ගැන මේ වගේ රීඩින් එකක් තමයි දෙන්න තියෙන්නේ. මීට අමතරව ඔයාලට පුළුවන් ඔයාලගේ පෞද්ගලික ප්‍රශ්න ගැන මගෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඉතින් ඒ සඳහා කරන්න ඔය පේන නම්බරේට WhatsApp මැසේජ් එකක් දාන්න විතරයි. මැසේජ් එකක් දාලාට පුළුවන් වෙලාවක් වෙන් කර ගන්න ඔයාගේම පර්සනල් රීඩින් එකක් සඳහා. එහෙනම් නැවතවරක් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමුවට එනකන් ඔයාලා හැමදෙනාටම සෝදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.